Hi. Ada October 2027th. ඉතින් අද අපි යනවා අපේ ශේක බබාගේ hair cut කරන්න. So මොකද දැන් යාගේ ගොඩක් කාලා අපි එකපාරේ යාගේ කොණ්ඩේ full එයා හමුනන් පස්සේ කැපුවේ. ඊට පස්සේ අපි කැපුවේ නැහැ. ඉතින් but එයාගේ hair growth එකත් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතුවා යව සැලෝන් එකට ගිහිල්ලා එයාගේ කොණ්ඩේ කපන්න. ඉතින් එන මාත් එක්ක යමු. අපි සැලෝන් එකට ගිහිල්ලා එයාගේ hair එක කොහොමද කපන්නේ කියලා බලමු. Mama's arms hold tight, keep me safe from night. Through the darkest fight, she's my guiding light. ඉතින් අපි පිටත් hair cut කරන්න. ඉතින් අපි select කරගත්ත සැලෝන් එක appointment එක දාගත්ත පොඩ්ඩ සැලෝන් එක. ඒක තියෙන්නේ රාජගිරිය නුගේගොඩ ඒ පාර හරියට මට හරියම ලොකේෂන් එක මතක නෑ. ඉතින් ඊට පස්සේ මේ ෆයිනලි අපි සැලෝන් එකට ආවා. යාවන් ලැප් එකේ තියාගෙන තමයි hair cut කරේ. මේ එයාගේ first time එයා සැලෝන් එකකට ඇවිල්ලා hair cut කරන එක. ඉතින් මම නම් හිතුවේ එයා ගොඩක් කරදර කරයි ගොඩක් අඬයි කියලා. හැබැයි මං හිතුව තරම්ම නැහැ. එයා ෂේප්ස් අද නැතුව හිටියේ.天下的人爱呀，爱到月亮变老，在最波浪摇，只要抱紧你，四季都为你点灯。Baby，我说到就做到，别再逃跑，那些不能见面的日子。මෙන්න මෙහෙම තමයි යාගේ ෆයිනල් ලුක් එක තිබුණේ. එයා ඉතින් කොණ්ඩේ නැතුව බලද්දී යාගේ තාත්ති වගේමයි යාගේ ලගිඩේට වගේම තමයි යාගේ hair එක cut කරාට පස්සේ යාගේ look එක තිබුණේ. මෙන්න මෙහෙම තමයි ඉතින් අපේ ශේක බබාගේ hair cut එක උනේ. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. ඉතින් අපෝ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලට එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආදරේ යහස තරම්.